Hello, welcome to Search Minister channel. අද අපි කතා කරන්නේ what is semantic SEO. මේ semantic SEO කියන concept එක modern search වලට සහ especially AI search වලට very important concept එකක්. ඉතින් මම අද පුළුවන් තරම් simple විදියට මේ concept එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. right semantics SEO ගැන අපි මුලින්ම කතා කරන්න කලින් මුලින්ම දැනගන්න ඕන concept තුනක් තියෙනවා. ඒක තමයි entity attributes and value කියන concept තුන. ඒ concept වලින් අපි මුලින්ම බලමු entity එකක් කියන්නේ මොකක්ද කියලා. entity එකක් කියන්නේ අත්තනම අපිට identify කරගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, concept එකක් වෙන්න පුළුවන්, ඒ වගේ ඕනම දෙයක්. හරි. ඒකට උදාහරණයක් විදියට Apple ගෙඩියක්, ඒතර family law එකන පුද්ගලයා, Tesla කියන කාර් එක, ඒ වගේ ඕනම person place වෙන්න පුළුවන්, business එකක් වෙන්න පුළුවන්, service එකක් වෙන්න පුළුවන්, or even concept එකක් වුණත් වෙන්න පුළුවන්. ඒක identify කරන්න පුළුවන් ඕනම දෙයක් තමයි entity එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු entities වල attributes කියන්නේ මොනවද කියලා. attributes කියන්නේ ඇත්තටම entity එකේ තියෙන properties. දැන් උදාහරණයක් විදිහට මෙතන family law කියන එකේ අපිට attributes විතර ගන්න පුළුවන් location, practice area සහ consultation type කියන එක. එතකොට මේකේ properties විදිහට ඒ තුන එනවා. ඊට පස්සේ properties වල value එක විදිහට එනවා. උදාහරණ location Melbourne කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ practice area කියන එකද family law කියලා ගන්න පුළුවන්. ඒ වගේ අපිට හැම attribute එකකටම value එකකුත් තියෙනවා. ඉතින් මේ concept එක identify කර ගැනීමම very important අපි content write ලියනකොට මේ semantic SEO වලට optimize වෙන විදිහට. right අපි උදාහරණයක් විදිහට මේ family lawyer Melbourne කියන keyword එක අරගෙන බලමු. එතකොට මේ keyword එකේ අපි මොනවද entities කියලා ගත්තොත් අපිට identify කරගන්න පුළුවන් මේ මෙතන උදාහරණ 4ක් විතරක් තියෙනවා. මීට වඩා හුඟක් දේවල් තියෙනවා. නමුත් මෙතන explain කරන්න ලේසි වෙන්න අපිට ගමු location එක Melbourne තියෙනවා. divorce කියන entity එකක් තියෙනවා. property settlement කියලා attribute එකක් තියෙනවා. parenting matters කියලා attribute එකක් තියෙනවා. සමහරලාට මේ attribute එකත් සමහරලාට සමහර subject එකකට entity එකක් වෙන්න පුළුවන්. එතකොට hierarchical structure එකක් මේ entity attributes value කියන ඒවා තියෙනවා. අපි ඒ කියනවා main entity ඊට පස්සේ root entity ඒ වගේ concept එකකට අපිට යන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලන්න ඕන වඩාත්ම important concept එකක් තමයි symmetric triples කියලා කියන්නේ. ඒ කියන්නේ subject predicate object කියන terms තුන මේක entities attributes values identify කරගන්න සමානම very important area එකක් අපි content එක especially semantic SEO වලට optimize කරද්දී. ඒකට අපි බැලුවොත් මොනවද මේ semantic triples කියලා. දැන් අපි මෙතන subject predicate object කියලා අපි කතා කරොත් දැන් subject එක තමයි family lawyer. හරි එතකොට predicate එක කියලා කියන්නේ මෙතන අතම connecting word එක. අපි connection එක කියලා හිතමු සම්බන්ධ වෙන word එක. ඊට පස්සේ object එක වෙන්නේ object එක හරි මොකක් හරි connect වෙන තව entity එකක් වෙන්නත් පුළුවන්. ඒක නැත්තම් අපි නිකන් තේරුම් ගන්න පුළුවන් විදිහට object එක විදිහට ගමුකෝ. ඒක තව entity එකක් වෙන්නත් පුළුවන්. එතකොට family lawyer practice under family law act 1975 ඕක තමයි connection එක. ඒ කියන්නේ family lawyer සහ family law act එක අතර connection එක හදන වචනේ practice under කියන වචනේ. එතකොට ඒක නැතුව වෙන වචනයකට ලියන්න වඩා මේ predicate එකේ importance එක තමයි mashing වලට මේක තේරුම් ගැනීම ඒ connection එක හදාගන්න ලේසි. දැන් mashing කරන්නේ entities අතර semantic network එකේ relationship එක build කරන්නේ. එතකොට correct predicate එක අපි use කරොත් අපිට machine වලට මේ connection දෙක මොකද්ද මේ subject and object අතර connection එක build up කරන්න ලේසි. ඒක තමයි මෙතන predicate වගේ very importance එක semantic triples use කරලා ලියන එකේ importance එක. අපි ඉස්සරහට example එකක් පෙන්නන්න කොහොමද එහෙම semantic triples optimization කරපු content එක සහ නොකරපු content එක අතර වෙනස. ඊට පස්සේ සාවධානව මෙතන divorce කියන entity එක තියෙනවා. අපි connect කරන් 12 months separation. කියන්නේ divorce දැන් මේ context එක කතාරන්නේ Australian context එක. Divorce requires 12 months separation. ඒක ඔස්ට්‍රේලියාව context එකේ 12 මාස 12ක් ඉඳලා තමයි divorce එක දෙන්නේ. ඒතකොට ඒක ඒ requires කියන connection word එක නැත්තම් මෙතන ඒක ඒ කියන්නේ machine වලට ඕන විදිහට ඒක interpret වෙන්නේ නැහැ ඒ connection එක. තව example එකක් ගත්තොත් parenting matters requires කියන connecting word එකම තමයි section 601 I think certificate කියන එක ඒක වැදගත් වෙනවා.
ඊට පස්සේ දැනගන්න ඕන කාරණා තමයි knowledge graph. knowledge graph කියන concept එක ඔයගොල්ලෝ SEO කරනවා නම් හුඟක් ලාට අහලා ඇති. knowledge graph එකෙන් වෙන්නේ අතන Google ගේ knowledge graph හරි කවුරු හරි OpenAI හරි Microsoft හරි කවුරු හරි knowledge graph කියන වචනේ mainly identify කරන්නේ ඒගොල්ලෝ subject එකක් ගැන කොහොමද මේ knowledge එක build කරලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ මෙන්න මේ semantic concepts වලට අනුව තමයි එක topic එකක් කොහොමද අනිත් topic එකට connect වෙන්නේ. ඒ topic එකේ මොනවද attributes, values එහෙම කියලා identity එකක් අරගෙන තමයි ඒ subject එක ගැන expertise එකක් හදන්නේ. ඒතකොට දැන් මෙතන උදාහරණයක් විදිහට family law කියන main entity එක කොහොමද connect වෙලා තියෙන්නේ? ඒක connect වෙලා තියෙන family law act එකට, divorce කියන subject එකට, separation ඊට පස්සේ property Federal Court කියන එක section 601 කියන එකට parenting mediation ඊට පස්සේ court ඔය ඔක්කොටම කනෙක්ට් වෙලා ලියනවා. දැන් ඔයාට ඒ ඒරියා එකේ දැන් මෙතන family law කියන වචනේ විතරයි. දැන් family lawyer කියලා මෙල්බන් එක ගත්තා නම් උතන location එකක් තියෙනවා. එතකොට දැන් ඒ ඒරියා එකේ වාගේ topical authority එකක් ගිහලා අපි කතා කරනවා. topical authority expertise වෙන්න ඕන නම් why subject areas මේ ඔක්කොම entities and attributes cover කරන as much as possible cover කරන්න ඕන ඔයගොල්ලන්ගේ website එකෙන්. ඒක single page එකකින් වෙන්නත් පුළුවන්. ඒක multiple pages වල ඉන්න පුළුවන්. බොහෝලාට single page එක ඔක්කොම cover කරන්න බෑ. අපි අර කතා කරනවා මොකද pillar page එක ඊට පස්සේ service page එක එහෙම නැත්නම් service page එක pillar page එකක් වෙන්නත් පුළුවන්. main page එක secondary page එක සහ blog content කියලා. එතකොට ඒ වගේ අපිට multiple layers වලට ගිහිල්ලා අපිට cover කරන්න පුළුවන් entire subject topic එකම. හරි අපි දැන් බලමු කොහොමද semantic SEO use කරලා ලියන්නේ කියලා. මේ example එකක් අරගෙන අපි ඒ example එකෙන් තේරුම් ගන්න බලමු. අපි කරන හුඟක් ලොකු වැරද්දක් තමයි ඔය සමහර වෙලාවට මම සිංහලෙන් කිව්වොත් කෑලි ලියනවා කියලා කියන්නේ අනවශ්‍ය විදියට අපි ලියනවා අපේ word count එක වැඩි කරගන්න. නමුත් ඒකෙන් ඇත්තට වෙන්නේ rank එකට වඩා හානියක් තමයි වෙන්නේ අද කාලේ. ඕක 2015 වගේ skyscraper technique එක එහෙම use කරපු කාලේ ඕක වැඩ කරා. නමුත් අද කාලේ semantic SEO සහ AI එත් එක්ක අද කාලේ ඕක වැඩ කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේක එක්සැම්පල් එකක් ගත්තොත් මෙතන හිතන්නකො මේක අපි divorce සම්බන්ධය හරි family law සම්බන්ධිත වෙන web page එකෙන් ගත්ත content එකක් වුණොත් weak content එක වෙන්න පුළුවන්. When a relationship ends, there's often a lot of to figure out and getting the right help can make a big difference. ඕක තමයි sentence. ඕකේ බැලුමට නිකන් අර introduction sentence එකක් වගේ එහෙම නැත්නම් හැලියක් වගේ ඒක to the point නෑ ඕකේ. නමුත් අපි ඕක ගිහිල්ලා semantic optimized content එක බැලුවොත් උදාහරණයක් විදිහට family lawyer advises clients on divorce under the Family Act 1975. Divorce application require 12 months of separation before they can be filed with the Federal Circuit and Family Court of Australia. දැන් බලන්න මේක අපි හරියට කොහොමද entities connect කරලා තියෙන්නේ කියලා. ඒකට entity එකක් තියෙන entity එකේ අපි predicates use කරලා තියෙනවා. ඊට පස්සේ entity එකට main entity එකට දාලා අද attributes use කරලා තියෙනවා. ඒ වගේ අන්න එහෙම තමයි පරායක ලියවෙන්න ඕන. එහෙම තමයි අපි semantic SEO ට ලියනවා කියලා කියන්නේ. right? නැතුව නිකම් keyword එකක් අර අපි traditional SEO කරනවා වගේ family lawyer Melbourne කියලා ඔකට ඔබන එක නෙමෙයි paragraph එකට ඔබන එක නෙමෙයි semantic SEO කියලා කියන්නේ. අනිවාර්යෙන් the keyword එක තියෙන්න ඕන. keyword එක සාමාන්‍ය family lawyer Melbourne නම් ඒක අපි හුඟක් වෙලාවට H1 එකේ දානවා. H1 එකේ දානවා content එකේ කොහරි අදාළ තැනකට එකපාරක් දෙපාරක් උපරිම තිබ්බට කමක් නැහැ. keyword එක සම්පූර්ණයෙන් අතාරින්නේ නැහැ අපි. keyword එකක් තියෙනවා. නමුත් keyword එකට අමතරව අපි මෙන්න මේ විදිහට entity සහ attributes optimization values optimization එහෙම නැත්නම් ඒවා අතුරින් subject predicate object optimization වලින් තමයි අපි content එකත් optimize කරන්නේ. හරි දැන් බලමු අපි කොහොමද මෙහෙම semantic entities attributes values හොයාගන්නේ සහ subject predicate object කියන ඒ symmetric triples වාගේ keyword එකකට කොහොමද ගන්න කියලා. ඒකට හුඟක් tools තියෙනවා. මම create කරපු GPT එකක් තියෙනවා. මම ඒක share කරන link එක මම වීඩියෝ එකේ description එකේ link එක දාන්නම්. ඔයගොල්ලෝ කරන්නේ chat GPT එකට ගිහිල්ලා ඔයගොල්ලෝ GPT කියන idea එකක් තියෙනවා. GPT marketplace එකට ගිහිල්ලා search කරන්න මෙන්න මේ semantic content explorer for SEO කියලා type කරාම මගේ නමත් එක්ක තරඳ ගුණවර්ධන මේ semantic content explorer SEO කියන GPT එක. මේක click start chat කියලා කරන්න. ඊට පස්සේ ඕගලන්ට ඕන keyword එකක් මෙතන enter කරාම ඔය ඒ ඔක්කොම උදාහරණයක් විදිහට best hotels
is in Colombo නිකන් කීවර්ඩ් එකක් දාන්න. දැන් එතනදී ඒක කීවර්ඩ් එක ඇනලයිස් කරලා ඒ ඔයාට entities primary entities මොනවද primary attributes මොනවද ඊට පස්සේ values මොනවද ඊත් එක්කම subject predicate object කියන එක main entities වලට ටිකක් මම අද කතා කරාට වඩා ටිකක් දීර්ඝ විස්තරයක් ඒ root entities තිකේනවා luxury hotels entity type එක අපිට දැන් මේ luxury මෙතන keyword best hotels in Colombo කියන එකට luxury hotel business hotels boutique hotels දැන් ඔයාගේ ඔයා හිතන hotel booking site එක ගන්න ඔයාගේ මේ sections තියෙන්න ඕන මේ pages මේ content cover වෙලා තියෙන as much as possible as long as you provide the service ඊට පස්සේ සමහර flagship hotels තියෙන්න ඕන ඒ වගේ ඒවා තියෙනවා ඊට පස්සේ relationship luxury hotels located in Colombo located in කියන වචනේ තියෙන්න ඕන business serves corporate travelers කියන කතාව තියෙන්නේ ඒ වගේ content එකේ මෙතන එනවා වාට ඕන අර ඔක්කොම semantic SEO වට අවශ්‍ය basic දේවල් ටික ඔක්කොම මෙතන මේ GPT එකෙන් ගන්න පුළුවන් හරි මම හිතනවා මේ වීඩියෝ එක helpful වෙන්න ඇති කියලා ඔයගලන්ට semantic SEO ගැන idea එකක් ගන්න ඒ වගේම මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මම try කරන්නම් ඒකට උත්තර දෙන්න. ඒ වගේම මේක helpful වුණා නම් like කරන්න, subscribe කරන්න. See you in next video.